සුබදසක් කියල පිළිගන්නවා අදත් මගේ යාළුව හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ රශීටෙක්ෂෝ YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයත් දරාසගෙන් ඔන්ලයින් shopping කරන කෙනෙක් නම් ඔයාට ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. ඔයා දරාසකෙන් අයිටම් එකක් ඕඩර් කරගනිද්දී අඩුම මිලට high quality product එකක් තෝරගන්නේ කොහොමද? ඒ තෝරගනිද්දී අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු දේවල් මොනවද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් වීඩියෝ එකට like එකක් දාලා channel එකත් subscribe කරගෙනම යමු වීඩියෝ එකට. අරියාලුවනේ අපි මුලින්ම බලමු දරාස් එකෙන් අඩු මිලට හොඳ quality එකකින් යුක්ත භාණ්ඩයක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතනින් මුලින්ම item එකක් search කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. මෙතන top sales කියලා option එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න ඒකුත් ටච් කරගන්න. දැන් මෙතන හැම item එකකම මිලට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ item එක කීයක් විකුණලා තියෙනවද කියලා. ඉතින් මේ item ප්‍රමාණය 100ට වඩා වැඩි නම් හොඳ seller කෙනෙක් කියලා අපිට recommend කරන්න පුළුවන්. ඒ වගේම 1000ට වඩා වැඩි නම් ඉතාමත් හොඳ seller කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඊළඟට බලන්න ඕන අපි දෙවැනි දේ තමයි Dara small logo එක. Dara small logo එක තියෙන product එකක් කියන්නේ ඒක ඉතාමත් හොඳ product එකක්. ඉතින් Dara small logo එක නැති වුණා කියලා ඒක නරක product එකක් වෙන්නේ නැහැ. small logo එක නැති ගොඩක් හොඳ product අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Dara small logo එක කියන්නේ හොඳ product එකක තියෙන තවත් ලක්ෂණයක්. ඉතින් අපි තුන්වෙනියට බලන්න ඕන දේ තමයි customer rating එක. customer rating එක බලන්න මේ ඔයාට අදාළ භාණ්ඩයේ මිලට පහලින් තරුවක් එක්ක බලා ගන්න පුළුවන් customer rating එක. ඒක 4ට වඩා වැඩි නම් ගොඩක් හොඳ product එකක්. ඊට වඩා අඩු නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. customer rating එක 4ට වඩා වැඩි product විතරක් මෙතනට එන විදියට හදාගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන filter කියන එක උඩ touch කරගන්න. ඊට පස්සේ මේ පැත්තෙන් පහළට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් rating කියලා එකක් තියෙනවා. අන්නේ rating කියන එකේ 4 තරුවක් කියන එක දීලා done කියලා දෙන්න. ඊට පස්සේ rating එක 4ට වඩා වැඩි product තමයි මෙතන ඔක්කොම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි 4 වෙනියට බලන්න ඕන දේ තමයි seller rating එක. ගොඩක් හොඳ product එකක නම් seller rating එක 90ට වඩා වැඩි ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඊට වඩා අඩුයි නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. හරි දැන් අපි බලමු මේ seller rating එක බලාගන්නේ කොහොමද කියලා. මම දැන් මෙතනින් product එකක් select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට open වුණාට පස්සේ මෙතනින් පහළට එන්න. පහළට ආවට පස්සේ මෙන්න මේ විදියට seller rating කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන 90ට වඩා වැඩි product එකක් නම් ඒක හොඳ product එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් කිසිම වෙලාවක ඔයා seller rating එක ගොඩක්ම අඩු product නම් order කරන්න යන්න එපා. ඒ වගේම අපි තවත් බලන්න ඕන දෙයක් තමයි return option එක. return option එක නැති product එකක් නම් ගොඩක් ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඒක ඔයාට මේ seller rating වලට පහලින් return option එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලන්න ඕන දේ තමයි product description එක. ඒකට ඔයා මෙතනින් පහළට එන්න. පහළට ආවට පස්සේ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මේවයි size, battery, warranty කියන features කොහොමද කියලා බලන්න. low quality product එකක් නම් මේවා ගොඩක්ම අඩු මට්ටමක තමයි තියෙන්නේ. මට මුලින් කියන්න අමතක වුණු අපි භාණ්ඩයක් ඕඩර් කරගනිද්දී අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි customer reviews කියලා කියන්නේ. ඉතින් ඒකට අපි මෙතනින් ඉහළට ආවට පස්සේ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් rating and reviews කියලා තියෙනවා. අන්න ඒකට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට මේ භාණ්ඩය මිලදී ගත්තු අයගේ මේ පිළිබඳව තියෙන අදහස් ඔයාලට කියවලා දැනගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඕනම භාණ්ඩයක් ඕඩර් කරගන්න කලින් බලන්න. ඒ වගේම තමයි ඔයා Daras එකට අදාළ item order කරගනිද්දී Facebook, YouTube, TikTok වගේ social media වල තිබූ පමණින්ම ඒ product එක හොඳයි කියලා order කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඒ product එකට අදාළව Daras එකේ තියෙන reviews සහ details check කරලා බලලම order කරගන්න. හරි අපි දැන් බලමු ඕනම item එකක් discount එකක් add කරලා මිල අඩුවෙන් order කරගන්න කොහොමද කියලා. මම කලින් වගේම
එක්සාම්පල් එකක් විදියට අයිටම් එකක් සර්ච් කරගන්නම ඔයාට අවශ්‍ය වෙන අයිටම් එක සර්ච් කරලා සිලෙක්ට් කරගන්න. දැන් අපි මේ විදියට ඕනම අයිටම් එකක් සිලෙක්ට් කරගත්තට පස්සේ මේ වගේ පල්ලෙහාට එනකොට බලාගන්න පුළුවන් මෙන්න මේ වවුචර්ස් කියලා තියෙනවා. දැන් ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට ඕපන් වෙනවා. දැන් අපිට බලාගන්න පුළුවන් මේ අයිටම් එකට අදාළව තියෙන වවුචර්ස් ටික. ඉතින් මෙතනින් වවුචර්ස් සිලෙක්ට් කරගන්නකොට අපි මේ භාණ්ඩයේ මිල පරාසයට අදාළව තියෙන වවුචර්ස් තමයි සිලෙක්ට් කරගන්න ඕන. කියන්නේ මේක 1750. එතකොට අපි 1750ට වඩා අඩුවෙන් තියෙන වවුචර්ස් තමයි සිලෙක්ට් කරගන්න ඕන. එතකොට මෙතන 999ක වවුචර් එකක් තියෙනවා 100ට ඩිස්කවුන්ට් 4ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන. මම ඉන්නේ ඒක ඉස්සරහින් තියෙන කලෙක්ට් කියන තැන ටච් කරගන්නවා. හරි දැන් මෙතනින් පහලට එනකොට අපිට බලාගන්න පුළුවන් මේ අයිටම් එකට අදාළව තියෙන ෆ්‍රී ෂිපින් වවුචර්. ඉතින් මේ ෆ්‍රී ෂිපින් වවුචර් එක ගත්තා ඒකත් අපි ඇඩ් කරගන්න ඕන රුපියල් 999 තියෙන වවුචර් එක. ඒතකොට රුපියල් 270ක ඩිස්කවුන්ට් එකක් ෆ්‍රී ෂිපින් වලට ඇඩ් වෙනවා. ඒකත් මම කලෙක්ට් කරගත්තා. ඉතින් මේ විදිහට තවත් පහලට එනකොට බෑන්ක් කාඩ් වලට අදාළව තියෙන වවුචර්ස් බලාගන්න පුළුවන්. ඔයා බෑන්ක් කාඩ් එකකින් පේමන්ට් කරනවා නම් ඒ වවුචර්ස් සෙට් කරලා තවත් ලොකු ඩිස්කවුන්ට් එකක් අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි දරාස් එකේ වවුචර් සෙට් කරලා අඩුවෙන් බඩු ඕඩර් කරන්නේ. ඉතින් ඔයාට කැමති නම් මේ විදිහට මිල අඩුවෙන් ඕනම අයිටම් එකක් ඕඩර් කරගන්න පුළුවන්. ඒ වගේම දරාස් එකෙන් අඩුම මිලට ගන්න පුළුවන් වටිනාම අයිටම් පිළිබඳව දැනගන්න වීඩියෝ එක පහල කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න. හරි යාළුවනේ එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, කමෙන්ට් කරන්න, මේ ගැන නොදන්න ඔයාගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.